අයිබුවන් හැමෝටම IMS එකටම YouTube channel එකට ඔයාලා සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු gold market එකේ current price movement එක technical analysis වලින් කොහොමද analyze කරන්න කියලා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, මේ analysis එකේදී අපි මුලින්ම height time frame එකෙන් market trend එක හඳුනාගෙන පසුව 1 hour සහ 30 minutes සහ 50 minutes ඒ වගේම 5 minute chart වලට ඇවිල්ලා support සහ resistance area සහ buy areas හඳුනා ගන්නවා. මතක තියාගන්න මේක educational analysis එකක් විතරයි. මේක financial advice එකක් හෝ guaranteed trade signal එකක් නෙවෙයි. මුලින්ම අපි 4 hour chart එක බලමු. මෙතනදී අපිට පැහැදිලිව bullish market structure එකක් දකින්න පුළුවන්. price එක පහළ ප්‍රදේශයේ consolidation එකක් කරලා ඊට පස්සේ strong bullish move එකක් කරලා ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා height time frame එකේ අපේ main direction එක buy side එකට තියෙනවා. මේ chart එකේ මම resistance level එක විදිහට 4361 ප්‍රදේශය මාක් කරලා තියෙනවා. ඒ වගේම important support area එක 4237 වගේ. ඒ නිසා 4 hour එකකින් අපිට ලැබෙන main idea එක තමයි යාළුවනේ market එක bullish. හැබැයි price එක resistance එක ළඟ නිසා resistance එකට chase කරලා buy කරන එකට වඩා pull back එකක් හෝ proper breakout එකක් confirmation එකක් ලැබෙනකන් අපි wait කරන එක තමයි වඩා හොඳ. හරි, ඊට පස්සේ යාළුවනේ අපි 1 hour chart එකට යමු. 1 hour chart එකෙන් බලද්දී අපිට bullish structure එකක් දකින්න පුළුවන්. market එක height සහ height lows හදමින් ඉහළට ගිහිලා තියෙනවා. price එකේ recent pullback එකෙන් පස්සේ නැවත bullish recovery එකක් ආරම්භ වෙලා තියෙනවා. මෙතනදී යාළුවනේ important resistance එක 4344 4345 වගේ zone එක මම mark කරලා තියෙනවා. support එක විදිහට 4325 area එක තමයි mark කරලා තියෙන්නේ. ඒ නිසා price එක resistance එක break කරලා නැවත ඒ level එක support එකක් විදිහට hold කරනවා නම් ඒක bullish continuation එකක් විදිහට හොඳ confirmation එකක් වෙන්න පුළුවන්. හැබැයි resistance එකෙන් rejection එකක් ආවොත් අපි මෙතනදී support areas වල reaction එක බලන්න වෙනවා. හරි, ඊට පස්සේ යාළුවනේ අපි දැන් 30 minute chart එක බලමු. මෙතනදී අපිට strong bullish recovery එකක් පේනවා. market එකේ major move එක පහළ ප්‍රදේශයෙන් ඉහළට පැමිණලා තියෙනවා. දැනට price එක 4345ට ආසන්න resistance area එක test කරමින් තමයි තියෙන්නේ. මම chart එකේ 4320 zone එක support එකක් විදිහට mark කරලා තියෙනවා. ඒ නිසා price එක resistance එක break කරලා hold කරනවා නම් bullish continuation එකක් බලන්න පුළුවන්. අනෙක් පැත්තෙන් resistance එකෙන් rejection එකක් වෙලා 4320 පැත්තට retachment එකක් ආවොත් එතන price action එක බලලා තමයි next buy opportunity එක හඳුනා ගන්න ඕන. මෙතන වැදගත්ම දේ තමයි price එක resistance එක ළඟ තියෙන නිසා බින්ලි buy නොකර confirmation එකක් එනකන් බලාගෙන ඉඳලා trade කරන එක තමයි හොඳ. හරි, ඊට පස්සේ යාළුවනේ දැන් අපි බලමු 50 minute chart එකට යමු. මෙතන market එකේ short term structure එක තවත් පැහැදිලිව පේනවා. price එක පහළට retrace වෙලා support area එකකින් recovery වෙලා නැවත ඉහළට එනවා. ඒ නිසා මෙතන අපිට height low type structure එකක් හඳුනා ගන්න පුළුවන්. chart එකේ 4333 ආසන්න ප්‍රදේශයේ support එකක් විදිහටත් 4345 ආසන්න ප්‍රදේශයේ resistance එකක් විදිහටත් mark කරලා තියෙනවා. මම mark කරලා තියෙන buy arrow එකෙන් පෙන්වන්නේ confirmation එකක් ලැබුණොත් consider කරන්න පුළුවන් bullish area එකක්. price එක 4345 resistance එක break කරලා candle close එකක් දීලා retest එකේදී ඒ level එක support කරනවා නම් ඒක තවත් strong bullish confirmation එකක් වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ යාළුවනේ අපි බලමු අන්තිමටම 5 minute chart එක. 5 minute chart එකෙන් අපිට short term entry timing එකක් බලන්න පුළුවන්. මෙතන market එකේ strong recovery එකක් කරලා 4345ට ආසන්න resistance එකට පැමිණලා තියෙනවා. ඒ නිසා 5 minute එකේදී අපිට වැදගත් වෙන්නේ breakout එකක්ද නැත්නම් rejection එකක්ද කියලා බලන එක. price එක resistance එක break කරලා retest එකේදී hold කරනවා නම් bullish continuation එකක් සඳහා entry confirmation එකක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් resistance එකෙන් strong rejection එකක් આવුත් price එක support එක පැත්තට retrace වෙනකම් wait කරන එකට වඩා ආරක්ෂිත approach එකක්.
ඒ නිසා 5 මිනිත් chart එකෙන් අපිට ඩිරෙක්ෂන් එක තීරණය කරනවට වඩා හයිට ටයිම් ෆ්‍රේම් වලින් හඳුනා ගන්න ඩිරෙක්ෂන් එකට එන්ට්‍රි කන්ෆර්මේෂන් එකක් ලබා ගන්න එක තමයි වටින්නේ. හරි. ඉතින් අද ඇනලයිස් එකෙන් අපි ඉගෙන ගත්තේ මාකට් එක ඇනලයිස් කරනකොට එක chart එකක් විතරක් බලන්නේ නැතුව හයිට ටයිම් ෆ්‍රේම් එකේ ට්‍රෙන්ඩ් එක මුලින්ම හඳුනාගෙන පසුව ලෝවර් ටයිම් ෆ්‍රේම් වලින් සපෝට් සහ රෙසිස්ටන්ස් සහ එන්ට්‍රි කන්ෆර්මේෂන් එක හඳුනා ගන්න එක 4 hour සහ 1 hour වලින් අපි මාකට් ඩිරෙක්ෂන් එක බලනවා. 30 minutes සහ 50 minute වලින් ස්ට්‍රක්චර් එක බලනවා. 5 minute එකෙන් එන්ට්‍රි කන්ෆර්මේෂන් ලබා ගන්නවා. හරි යාළුවනේ, ඔයාලට මේ වගේ ගෝල්ඩ් මාකට් ඇනලයිස් වීඩියෝස් තවත් බලන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම යාළුවනේ පහළ description එකේ තියෙන අපේ free signal group එක ඔයාලා ඒකට join වෙන්න. සියලු දෙනාට සුබ දවසක්.